හරි. බලමු අපි කෙමිස්ට්‍රි ටික 2016 මුලින්ම ශාක තෙල් වලින් මාගරින් නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරන වායුව. ශාක තෙල් හයිඩ්‍රජනීකරණය කරලා තමයි මේ අපේ මාගරින් නිෂ්පාදනය කරන්නේ. ඒ අනුව ගත්තොත් එහෙම උත්තරේ වෙන්නේ හයිඩ්‍රජන්. උත්තරේ 2. 3ට උත්තරේ 2. ඊළඟට ආයෙ ගත්තොත් එහෙම 5 වෙනි ප්‍රශ්නය. බලන්න 5 වෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ කියලා. බාෂ්මික මාධ්‍යයේදී පිනෝප්තලින් වල වර්ණය කුමක්ද? පිනෝප්තලින් වල වර්ණය ඇවිල්ලා බාෂ්මික මාධ්‍යයේදී මොන පාට වෙන එකද? රෝස පාට වෙන එක තමයි වෙන්නේ. හරි. ඕගොල්ලෝ අනිවාර්යෙන් අම්ල භෂ්ම ලවණ පාඩමේ අර පිනෝප්තලින්, මෙතිල් ඔරෙන්ජ් සහ මේ විශේෂයෙන්ම ලිට්මට් කඩදාසි. ලිට්මට් කඩදාසි වල කොහොමද මේ වර්ණය වෙනස් වෙන්නේ කියලා බලා ගන්න. ඕගොල්ලන්ට පුළුවන් මේ ප්‍රශ්නේ දැන් ඕගොල්ලෝ අහනෝනේ අහන ගමම්ම මේක පොඩ්ඩක් ස්ටොප් කරලා ගියා මේ කෙමිස්ට්‍රි ටියුට් එක ගත්තා. ඒකේ අම්ල භෂ්ම හා ලවණ පෙරළුවා. ඒ මේ එක එක තියෙන මේ ඒ වගේ වර්ණක වල ටක් ගාලා ඒ ටික හයිලයිට් කරගෙන ගියා දර්ශකවල. හරි. ඒවට අපි දර්ශක කියලා කියන්නේ. ඊළඟට රබර් කිරි මිදීම සඳහා භාවිතා කරන අම්ලය කුමක්ද? මේ කියන 6 වෙනි ප්‍රශ්නය. රබර් කිරි මුදවන්න පාවිච්චි කරන අම්ලය ඇවිල්ලා ඇසිටික් අම්ලය තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට මේ ඇසිටික් අම්ලය කියලා කියන්නේ මොකද්ද? CH3COOH. අන්න ඒක තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට 7 ඊටාම ප්‍රසිද්ධ ප්‍රශ්නයක් 7 වෙනි ප්‍රශ්නය. උභයගුණී ඔක්සයිඩයක් වන්නේ පහත කවරක්ද? උභයගුණී. උභයගුණී කියන්නේ මොකද්ද? උභයගුණී කියන්නේ ආම්ලික ලක්ෂණත් පෙන්නනවා එයා බාෂ්මික ලක්ෂණත් පෙන්නනවා. ඕගොල්ලන්ට මම ඇති පදම් මේක කියලා තිනවා මේ වගුව ගැන අපි සෑහෙන්න කතා කරලා තියෙනවා. මොකද්ද? පළවෙනි පාඩමේ තියෙන වගුවක් අර එක එක මොකක් හරි ආවර්තයක් දිගේ තියෙන මෝල් ඩ්‍රයිව් වල ඔක්සයිඩ් ගත්තොත් එහෙම ඒවා බාෂ්මිකද ආම්ලිකද උභයගුණීද කියලා ගන්න විදිහක් තියෙනවා. ඒක අර පළවෙනි දෙවර්ගයේ පළවෙනි කාණ්ඩ දෙක ගත්තොත් බාෂ්මිකයි ඊළඟට සෙට් වෙන කාණ්ඩේ ඒ කියන්නේ තුන්වෙනි කාණ්ඩේ ඇලුමිනියම් මේ බෝරෝන් ඇලුමිනියම් වගේ ගත්තොත් එහෙම එයා මොනවද? ඒවා උභයගුණී. ඉතුරු සෙට් එක ගත්තොත් එහෙම ආම්ලිකයි. ඒ කියන්නේ වමේ ඉඳන් දකුණට යද්දී ආවර්තයක් ඔස්සේ ආම්ලිකතාව වැඩි වෙනවා. හරි කොහොම හරි ඒතර උභයගුණී ඔක්සයිඩයක් වෙන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ්. ඕගලන්ට පුළුවන් මේත් එක්කම අර වගුව නැවත වතාවක් ගිහිල්ලා බලලා ඕගලන්ගේ මතකය අලුත් කරගන්න. හරි. ඊළඟට 9 ස්පර්ශ ක්‍රමයෙන් සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කිරීමේදී භාවිතා කරන උත්ප්‍රේරකය මොකක්ද කියලා අහනවා. හරි. සල්ෆියුරික් අම්ලයෙන් අපි හදන්නේ ස්පර්ශ ක්‍රමයෙන්නේ. එතකොට මේක මේ පාර්ට් එක තියෙන්නේ කොහෙද කියලා මම මුලින්ම කියන්නම්. මේක තියෙන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව පාඩමේ. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව පාඩමේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවට බලපාන සාධක 4ක් තියෙනවනේ. ඒකේ 4 වෙනි එක වෙන උත්ප්‍රේරක මේ කියන පාර්ට් එක යටතේ තමයි මේක තියෙන්නේ. ඒතර මන්ට වැරදෙන්න පුළුවන්. ඔයගොල්ලෝ චෙක් කරලා බලන්න 10 වසර 2 කොටසේ 123 වෙනි පිටුව මට මතක විදිහට. හරි. 123 වෙනි පිටුව පොඩි chart එකක් තියෙනවා. ඒකේ පැහැදිලිව තියෙනවා chart එකේ. ඔයගොල්ලන්ට පුළුවන් මේත් එක්ක මේක චෙක් කරලා බලන්න. 10 වසර 2 වෙනි කොටසේ 123 වෙනි පිටුව. හරි. ඒත් මේත් එක්කම චෙක් කරලා බලන්න පුළුවන්. උත්තරේ වෙන්නේ 9ට 4 වැනේඩියම් පෙන්ටොක්සයිඩ්. විශේෂ කාරණයක් අපි බයෝ 10 වසර බයෝ ටික මාක් කරගත්තේ අච්චුපොතේ වැදගත් කාරණා ටික. එතකොට ඒ අච්චුපොත් නැති කිහිප දෙනෙක් හිටියා. ඒතර ඒගොල්ලෝ වහාම අච්චුපොත් හොයාගන්න එහෙම නැත්නම් අච්චුපොත් තියෙන කට්ටියත් එක්ක එක්කහුව වෙලාවේ හයිලයිට් කරපු ටික පාඩම් කරන්න ගන්න. හරි. මේ එහෙම දැන් මේ අවසාන කාල සීමාවේ පිස්සු කරන්න එපා. ඊළඟට 11 පහත කවර අවස්ථාවේදී රසායනික විපර්යාසයක් සිදු වේද කියලා අහනවා. රසායනික විපර්යාස සහ භෞතික විපර්යාස ගැන අපි කතා කරලා තියෙනවා. මොනවද ඒ? රසායනික විපර්යාසයක් කියන්නේ නැවත යථා තත්ත්වයට පත් කරන්න බැරි එකක්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ ජලය වාෂ්ප වුණාම ජලය වාෂ්ප බවට පත් වෙනවනේ. ඒතර ඒ වාෂ්ප නැවත ඝනීභවණයට ලක් කරලා ඒ කියන්නේ සීතල කරලා නැවත ජලය හදාගන්න පුළුවන්. ද්‍රව ජලය හදාගන්න පුළුවන්. එතනදී අර රසායනික විපර්යාසයක් උනේ නැහැ. උනේ මොකද්ද? එයාගේ භෞතික අවස්ථාව නිකන් ඒ කියන්නේ ද්‍රව අවස්ථාව වායු අවස්ථාව බවට පත් වුණ එක විතරයි. හැබැයි අපි ගත්තොත් එහෙම දර දහනය වගේ එකක් ගත්තොත් එහෙම දරපත් වෙනවා අලුයි කාබන් ඩයොක්සයිඩ් වායුවයි බවට. දැන් ඒතර අලුයි කාබන් ඩයොක්සයිඩ් වායුවයි එක්කහු කරලා නැවත දර ගන්න බෑනේ. ඒක නැවත යථා තත්ත්වයට අර මුල් තිබ්බ තත්ත්වයට ගන්න බෑනේ. ඒව තමයි රසායනික විපර්යාස කියලා කියන්නේ. අනිත් ඔය දැන් ඔය ඉටිදිය වීම වගේ එකක් ගත්තොත් එහෙම
දියවණු ඉටි ඝනීභවනය කරලා මොනව කරන්න පුළුවන්ද? අර ඝන ඉටි හදාගන්න පුළුවන්. ඒ ඇවිල්ලා භෞතික විපර්යාස. අනිත් එකත් එහෙම. ඒතර උත්තරේ වෙන්නේ දර දහනය. 14. H2O අණුවක ඔක්සිජන් පරමාණු වටා ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන කීයද කියලා අහනවා. මේක ඉතින් අපි ඇඳගෙන ඉන්න බෑනේ. මේ අදින්න ටික එහෙම බලා ගන්න ඕනේ ඔයගොල්ලෝ. මම මෙතනින් අදින්නම්. ඉඩ තියෙනවනේ මෙතන. මට දෙන්න හොඳ පැන්සලක්. මේ පාට චුට්ට වෙනස් කරමු. කළු කම්මැලි වගේ. දම් දාමුද? හරි. H2O නේ. මුලින්ම අපි සැකිල්ල ගහගමු. ඔක්සිජන් 1යි හයිඩ්‍රජන් 2යි. ඔන්න දාගත්තා. හරි. ඊට පස්සේ මේ බලන්න ඕනේ මේ හයිඩ්‍රජන්ගේ කියන්නේ පැත්තේ ඉන්න හයිඩ්‍රජන්නේ ඒ හයිඩ්‍රජන්ගේ සංයුජතාව කීයද කියලා. සංයුජතා චාර්ට් එක කියන්නේ ආවර්තිතාවය අර අපි යටින් දාගන්න පාර්ට් එක. එතනින් බලන්න හයිඩ්‍රජන් සංයුක්තාව 1යි කියලා එන්නේ. ඒක හින්දා මේ දෙන්න අතරට එක බන්ධනයක් දානවා. මේ දෙන්න අතරටත් එතකොට එක බන්ධනයයි වැටෙන්නේ. හොඳට මතක තියාගන්න මම කලින් ඕන තරම් කියලා තියෙනවා. හයිඩ්‍රජන්ට එකසර ඉලෙක්ට්‍රෝන මොනම අවස්ථාවකදීවත් එන්නේ නැහැ. එයාගේ තියෙන ඉලෙක්ට්‍රෝන 1යි. ඒක මේ බන්ධනයට දුන්නට පස්සේ කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. මේ හයිඩ්‍රජන් කතන්දරෙත් එහෙමම තමයි. ඊට ඔක්සිජන් ගත්තොත් එහෙම ඔක්සිජන් ඇවිල්ලා 6 වෙනි කාණ්ඩ කෙනෙක්. එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. 6න් මේ බන්ධනයට මෙන්න මේ බන්ධනයට එක ඉලෙක්ට්‍රෝනය මේ බන්ධනයට එක ඉලෙක්ට්‍රෝනය දුන්නට පස්සේ එයාගේ 6න් දෙකක් අයින් වෙනවා. ඒතර එයාට 4ක් ඉතුරු වෙනවා. ඒතර එයාගේ එකසර ඉලෙක්ට්‍රෝන මේ 4 තමයි මම මේ දාන්නේ. 4 කියලා කියන්නේ යුගල් දෙකක්. ඔන්න ඔහොම දැම්ම හැකි. හරි. මෙයා මේ කලින් ඒවනේ. හරි. එතකොට එකසර ඉලෙක්ට්‍රෝන ගාන වෙන්නේ කීයද? යුගල් 4ක් කියලා තමයි ඉන්නේ උත්තරේ. ඒ අන්දිනේව ටික එහෙම බලා ගන්න. හරි 16. අයිසෝපීන් අණුවක ඇති දිත්ත බන්ධන ගන්න කීයද කියලා අහනවා. අයිසෝපීන් කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න ටග් ගාලා යන්න හයිඩ්‍රෝකාබන පාඩමට. හයිඩ්‍රෝකාබන පාඩමේ ඔය මේ ඔය පාඩම පෙරලන්න ඕන. ඔය ෂෝට් නෝට් එකේ බලන්නකො අයිසෝපීන් කියන එක තියෙනවා. ස්වභාවික රබර් කියන එක යටතේ අයිසෝපීන් කියන එක තියෙනවා. ඒ කියන්නේ ස්වභාවික රබර් වල ඒක අවයවකයේ තමයි අයිසෝපීන් කියලා කියන්නේ. ඒතර ඒක දිහා බලන්න ඒකේ දිත්ත බන්ධන දෙකක් තියෙනවා. ඕකේ. ඒක හරි එතකොට. ආයෙ ගත්තොත් එහෙම පිට කොහෙද තියෙන්නේ? 26. ශිෂ්‍යයෙකු විසින් කර ඇති පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න. ඕකේ. හුමාල ආසවනයේ භාවිතයෙන් කුරුදු කළ වලින් කුරුදු තෙල් නිස්සාරණය කරගත හැකි වේ. ඒක හරි. ඔය කුරුදු තෙල් වලින් කුරුදු තෙල් නිස්සාරණයට පාවිච්චි කරන්න හුමාල ආසවනයේ තමයි. දෙවැනි එක භාගික ආසවනයේ භාවිතයෙන් බොරතෙල් වලින් පෙට්‍රෝල් නිෂ්පාදනය කරගත හැකි වේ. එකත් හරි. බොරතෙල් මේ පිරිපහදුව සඳහා අපි පාවිච්චි කරන්නේ භාගික ආසවනය කියන ආසවන ක්‍රමය. සරල ආසවනයේ භාවිතයෙන් ලින් ජලය මගින් ආශ්‍රිත ජල එකත් හරි. ওই තුනම හරි. ඔය චුට්ටක් මතක තියාගන්න. ඕගලන්ට පුළුවන් මේක නැවත මේක තහවුරු කරගන්න ඕගලන්ට මිශ්‍රණ පාඩමේ ෂෝට් නෝට් එක ගන්න. මිශ්‍රණ පාඩමේ ෂෝට් නෝට් එක අරගෙන ඒකේ හුමාල ආසවනයේ භාගික ආසවනයේ සහ සරල ආසවනයේ තියෙන තැන් පෙරලන්න. ඒවේ ඇටෝම් දිහා චුට්ට වෙලාවක් බලාගෙන ඉන්න. ඊට පස්සේ ඔයගොල්ලන් හුමාල ආසවනයෙන් කරන වැඩේට හයිලයිට් එකක් ගහන්න, භාගික ආසවනයෙන් කරන වැඩේට හයිලයිට් එකක් ගහන්න, සරල ආසවනයෙන් කරන වැඩේට හයිලයිට් එකක් ගහන්න. ඔය වැඩේ කරන්න ඕගොල්ලන්ට විනාඩි 5ක් 10 අතර ප්‍රමාණයක් යනවා. මොකද අර ඇටෝම දිහා චුට්ටක් බලන් ඉන්න ඕනේ. හොඳට මේ කාරණා ටික කියවන්න ඕනේ. අදාළ වැදගත් කරුණට ඉරි ගහන්න ඕනේ. විනාඩි 10ක් විතර අරගෙන මේ වැඩේ කරන්න. ඒත් එක්කම නැවත මේ වැඩේ ඉවරනට පස්සේ මෙතෙන්ට එන්න බලන්න හුමාල ආසවනයේ මේක මතක තියාගන්න. හුමාල ආසවනයෙන් තමයි ඔය කුරුදු තෙල් වගේ අර සගන්ධ තෙල් නිස්සාරණය කරන්නේ. භාගික ආසවණයෙන් කරන්නේ බොර තෙල් පිරිපහදුව කරනවා. සරල ආසවණයෙන් කරන්නේ ලිං ජලය වලින් ආශ්‍රිත ජලය ලබා ගැනීම වගේ පොඩි දේවල්. හරි. 26 එහෙමයි. 27. පහත සඳහන් කුමන ප්‍රතික්‍රියාව උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් වේද? උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ අම්ලෙකුයි බෂිමෙකුයි එකතු වෙලා. එහෙම නැත්නම් ආම්ලික කෙනෙකුයි බාෂ්මික කෙනෙකුයි එකතු වෙලා ලවණකුයි ජලයයි හදන එකට. හරි. ලවණකුයි ජලයයි හදන එකට. එතකොට ඕගොල්ලන්ට ඕක ලේසි දැන් මෙහෙමයි. සමහර වෙලාවට කෙලින්ම අපිට අම්ල බෂ්ම කියන එක නෑ. සමහර ආම්ලික සංයෝග තියෙනවා. ඒක දිහා දක්ක ගමන් අපිට ඒක අම්ලයක් කියලා හිතා ගන්න බැරි අවස්ථා තියෙන්න පුළුවන්. හරි. ඒක වෙන්න පුළුවන්. දැන් ඒක හිතන්න එපා. දැන් සරලව ගත්තොත් එහෙම උගලට හරිම ලේසි
ජලයේ හැදිලා තියෙනවද කියලා බලන්නකෝ. ජලයේ හැදිලා තියෙනවා නම් හරි. ඊට පස්සේ ජලයේ හැදිලා තියෙන දෙක තුනක් තියෙනවා නම් බලන්න අම්ලකුයි බෂ්මිකුයි තියෙනවද කියලා. ඒ කියන්නේ ඒක ගලපලා ගන්න ඉතින්. එතකොට දැන් මේකේ ගත්තොත් නම් මේකේ හරිම පැහැදිලි. මේකේ තුන්වෙනි උත්තරේනේ ගන්න වෙන්නේ. බෂ්මයක් විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අපේ සුපිරි මේ දුබල මේ ප්‍රබල බෂ්මයක් HCl මේ ප්‍රබල අම්ලයක් ලස්සන්ට හැදෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය. හරි. චුට්ට මතක් කරන්න මොනවද ප්‍රබල අම්ල තුන අපේ? මේ ප්‍රබල අම්ල තුන HCl H2SO4 HNO3. මොනවද අපේ දුබල අම්ල ඇසිටික් ඒ කියන්නේ CH3COOH ඊළඟට මේ බයිකාබොනේට් ඒ කියන්නේ H2CO3 මේ හයිඩ්‍රජන් කාබොනේට්. ඊළඟට අපි ගත්තොත් එහෙම මොනවද ප්‍රබල භෂ්ම ගත්තොත් එහෙම මොනවද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් උත් ගන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එහෙම දුබල භෂ්ම ගත්තොත් එහෙම ඇමෝනියා. ඒක දුබල භෂ්මයක්. ඒතර ඔය වගේ අම්ලකුයි භෂ්මයකුයි මොනවා හරි අම්ලකුයි භෂ්මයකුයි ප්‍රතික්‍රියා කරලා ලවණෙකුයි ජලයයි හදන එක. ජලය හදන එක. හරි. ඒක තමයි උදාසීනීකරණය කියන එකේ සරල අදහස. හරි. ඊට 28 M නම් මූලද්‍රව්‍යයක කාබනේටයේ රසායනික සූත්‍රය M2CO3 වේ. ඕකේ. M හි ක්ලෝරයිඩේ රසායනික සූත්‍රය කුමක්ද? මේ ගාන නම් ඇති පදන් අපි හදලා තියෙනවා. මේක මේ අපි චුට්ටක් මෙතන ලියලාම කරමු. මෙතන ඉඩ ඇති වෙයි නේද? හරි. M ගේ කාබනේටයේ සූත්‍රය දීලා තියෙනවා. හරි. මම ලියන්නම් M කාබනේට් අතන තිබ්බේ පොඩ්ඩක් බලන්න M2CO3 නේද? අතන තිබ්බේ M2CO3 නේ. ඔව් M2CO3. එතකොට මෙහෙම තියෙනවා. මේකේ තේරුම තමයි අපි දන්නවනේ දැන් කාබනේට්ගේ වෙන වෙනම ගත්තොත් එහෙම මම යටින් ලියන වෙන පාට පෑනකින් කාබනේට්ගේ සංයුජතාව කීයද? කාබනේට්ගේ සංයුක්තාව 2යි කියලා දැනගන්න ඕනේ. අර chart එකේ තියෙන. ඊළඟට M ගේ සංයුක්තාව අපි දන්නේ නැහැ. හැබැයි අපිට හිතා ගන්න පුළුවන් M ගේ සංයුක්තාව කීයද කියලා. M ගේ සංයුක්තාව 4ක් වෙන්න එපේ. 4ක් නෙවෙයි. M ගේ සංයුක්තාව ඇවිල්ලා M ගේ සංයුක්තාව 4ක් වෙන්න ඕනේ. එතකොටනේ 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි කියලා M යට 2යි CO3 යට 1 වෙලා මේක ඒත් නැහැ. ඒත් නැහැනේ මෙතන නෙවෙයි M යටනේ 2 තියෙන්නේ. ඒක වැරදි. කවුද මේ වැරදිව කියන්නේ? මේක වැරදි ඈ. ඇයි? මෙහෙම හරියන්නේ නැහැ. මොකද මේ සංයුක්තා මාරු වෙලා තියෙන්න බෑනේ. එතකොට ඔයගලන්ට තේරෙනවා මෙන්න මෙහෙම. ඉදිරියට තමයි එන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙක කාබන්ගේ දෙකක්නේ. ඒතර මේ කාබනේට් දෙක ඇවිල්ලා මෙයාට එක එන්න ඕනේ. කියන්නේ M ගේ සංයුක්තාව නිකන් එක වගේ. අපි කොහොමද දන්නවා කාබන්ගේ සංයුක්තාව කීයද? 2යි. ඒතර M ගේ සංයුක්තාව ඒකෙන් භාගයයි. ඒ කියන්නේ 1යි. ඊළඟට අපි ගන්නවා අනිත් එක්කෙනා. එයා අපෙන් ඉල්ලන්නේ MCl නේ. M ගේ ක්ලෝරයිඩේනේ. දැන් අපි කලින් හොයාගත්ත M ගේ සංයුක්තාව 1යි කියලා. ක්ලෝරින් වල සංයුක්තාවයත් ආවර්තිතා වගුවේ යට කෑල්ලෙන් හොයාගන්න පුළුවන් 1යි කියලා. හරිද? ඒ අනුව එක එක මාරුණා කියලා වෙනසක් වෙන්නේ නැහැ. MCl කියන උත්තරේ තමයි එන්නේ. මං හිතනවා ඔයගලන්ට තේරෙන්න ඇති කියලා. හරි. ඒතර උත්තරේ වෙන්නේ 1. 29. බාන 29 මොකක්ද තියෙන්නේ කියලා. CO2 වායුව ග්‍රෑම් 22ක ඇති ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව කොපමණද? CO2 කියන අණුවක්. එතකොට ඒ අණුවේ ග්‍රෑම් 22ක තියෙන අපි මුලින්ම අණු මවුල ගාන කීයද කියලා හොයමු. හරි. අණු මවුල ගාන හොයමු. CO2 අණු මවුල ගාන. ඒකට ඉඩක් කොහෙන්ද හොයාගන්නේ? මේ මෙතන හොඳයි නේ. ලොක් කරලා ගමු අපි. ඔන්න හරි. හරි මුලින්ම මම ලියනවා ලස්සන්ට CO2 අණු මවුල ගණන කියලා නම් ලියන්න ඕනේ නැහැ නේ. එහෙම ලියන්න ඕනේ නැහැ නේ. හරි. මෙතනින් නැවත ලියන්න. මවුල අණු මවුල ගාන කොහොමද යන්නේ? දී ඇති ස්කන්ධය බෙදන්න ඕනේ මොකෙන්ද? මෞලික ස්කන්ධය දීලා තිබ්බේ කීයද? ග්‍රෑම් 22. හරි. CO2 ගේ මෞලික ස්කන්ධය. ඒක වෙනම හොයා ගන්න ඕනේ ඔයගොල්ලෝ. ඕකේ? වෙනම හොයා ගන්න ඕනේ මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය කොහොමද යන්නේ? C ගේ 12යි ඔක්සිජන් ගේ 16 අතර 16ව 2ක් CO2 නේ. එතන මේ සුළු කිරීම 16ව 2ක් 32යි 32යි 12යි කියන්නේ කීයද? 48යි.
එතකොට CO2 අණු මවුල ගාන හොයන්න මේක 48යි. බෙදලා ගත්තාම අපිට උත්තරේ එනවා භාගයයි කියලා. නැත්තම් දෙකෙන් එකයි මවුල කියලා. හරිද? ඊට පස්සේ එතනින් පස්සේ අහන්නේ මොකද්ද කියලා දැන් ඉතින් මට මතක නෑ. දැන් සෑහෙන වෙලාවක් ගියානේ ප්‍රශ්නේ කියවලා. දැන් ආයෙ බලන්න ඕනේ. CO2 22 ඇති ඔක්සිජන් පරමාණු ගාන. හරි. දැන් තර්ක කරන්නයි තියෙන්නේ. අපි දැන් ගැම්මට තර්ක කරමු. මේ බලන්නකෝ. මෙතනදී මට කියන්නකෝ මේ තියෙන්නේ මේ. ඔන්න මම ලියනවා CO2 මවුල එකක්. CO2 මවුල එකක තියෙනවද CO2 මවුල එකක ඔක්සිජන් CO2 කියන්නේ අණු මෙතන අණු කියලා දැම්මම වඩා හොඳයි. CO2 මොනවද? අණු. CO2 අණු මවුල එකක ඔක්සිජන් පරමාණු මවුල කීයක් තියෙනවද? ඔක්සිජන් පරමාණු මවුල දෙකක් තියෙනවා. දෙකයි මවුල. හරි. දෙකයි මවුල. ඕකේ. ඒ කියන්නේ CO2 අණු මවුල එකක තියෙන ඔක්සිජන් පරමාණු දෙකක්. දැන් අපිට තියෙන CO2 අණු මවුල කීයද? භාගයයි. එහෙනම් භාගයක තියෙන ඔක්සිජන් පරමාණු ගාන ගන්න පුළුවන්. එකක දෙකයි නම් භාගෙ වැඩි කරන්න ඕන කීයෙන්ද? භාගෙ වැඩි කරන්න ඕන දෙකෙන්. හරි. භාගෙ වැඩි කරන්න ඕන දෙකෙන්. එතකොට අපි මෙන්න මෙහෙම කරමු. භාගයයි මවුල වැඩි කිරීම 2. දෙකට දෙක කැපෙනවා. එකයි මවුල කියලා උත්තරේ එනවා. ඒ කියන්නේ ඔක්සිජන් පරමාණු මවුල එකක් සෙට් වෙනවා. පරමාණු මවුල එකක් කියලා කියන්නේ කොච්චරක්ද? මවුල එකක් කියලා කියන්නේ පරමාණු කොච්චරක්ද? පරමාණු මවුල එකක් කියන්නේ කොච්චරක්ද? කියන්න 6.02 වැඩි කිරීම 1023ක් කියලා එන්නේ. ඒක දැනගන්න ඕනේ. ඕනෑම එකකින් මවුලයක් කියන්නේ ඒ ගානට. 30. එක්තරා මූලද්‍රව්‍යයක ලක්ෂණ තුනක් පහත දැක්වේ. මේක මම කියන්නේ නැහැ. ඕගලන්ට මේකේ මේ පෙරලන්න මම කියන තැන පරමාණු ව්‍යුහයේ ෂෝට් නෝට් එකේ බලන්න මූලද්‍රව්‍ය සම්බන්ධ කොටසක් තියෙනවා. අන්තිම හරියට වගේ වෙන්න ඇත්තේ බොහෝ වෙලාවට. ඒක පෙරලලා බලන්න එක මූලද්‍රව්‍ය ගැන මූලද්‍රව්‍ය 6ක් විතර ගැන සරල සටහනක් තියෙනවා. ඒක බලලා මේකේ උත්තරේ ගන්න. හරි. උත්තරේ සල්ෆර් කියලා තමයි එන්නේ. ඒතර ඒක බලන්න. බලලා කරන්න නැත්නම් වැඩක් නැහැ. මොකද ඕගොල්ලන්ගේ එක්සෑම් එකේදී සල්ෆර් එන්නේ නැහැ. අර 6න් ඉතුරු 5 එන්න පුළුවන්. ඉතුරු 5 ගැන එක වතාවක් කර කියවලා තියෙන්න ඕනේ. කියවලා ඒකේ වැදගත් කාරණා තියෙනවා. අනිවාර්යෙන් අර විශේෂ කාරණා highlight කරගන්න. එතකොට ඒ ඔයගොල්ලන්ට ටග් ගාලා ඔක්කොම කාරණා නැතත් විශේෂ කාරණාව තිබ්බ ගමන් මේ බලා ගන්න පුළුවන්. හිතන්නකො මෙහෙම. ඔයගොල්ලෝ සල්ෆර්ගේ බලාගෙන තියෙන්නේ නිල් පාට දැල්ලක් සහිතව වාතයේ දැවේ කියන එක ඔයගොල්ලෝ දන්න කෙනේ. මොකක් හරි මූලද්‍රව්‍යයක් නිල් පාටවල් මේ දැල්ලක් සහිතව මේ වාතයේ දැවේ කියනවා නම් ඒ මූලද්‍රව්‍ය සල්ෆර් වෙන්න ඕනේ කියන පොයින්ට් එක ඔයගොල්ලන්ගේ ඔළුවේ තියෙනවා. ඔයගොල්ලෝ ඒක විතරයි බලාගෙන තියෙන්නේ. හරිද? හැබැයි දැන් ප්‍රශ්නේ අහන්නේ කොහොමද? ස්පටික ආකාරයෙන් මෙන්ම අස්පටික ආකාර අප්පටසිරි ඒක දන්නේ නැහැ. මොකක්ද කියලා මතකයක්වත් නැහැ ඔයගොල්ලන්ට. ජලයේ අද්‍රාව්‍ය අතර CS2 අප්පා ඒක මතකත් නැහැ. ඊළඟට තියෙනවා නිල් පාට දැල්ලක් සහිතව වාතයේ දැවේ කියලා කියනවා. අනිවාර්යයෙන්ම සල්ෆර් වෙන්න ඕන කියලා ඕගොල්ලන්ගේ ඔළුවට එනවා. ඒතර ඒකේ තියෙන වැදගත් කාරණේ තමයි ඕගොල්ලෝ පාඩම් කරේ එක පොයින්ට් එකයි. ඒ පොයින්ට් එක පාවිච්චි කරලා උත්තරේට යන්න පුළුවන්. අර පොයින්ට් එක පාඩම් නොකරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකින්ද අර පාඩම් කරද්දී වැදගත් එක පොයින්ට් එකක් පාඩම් කර ගැනීමත් සෑහෙන්න වැදගත්. හරි. 33. ජලය මවුල 10ක් තුළ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 2ක් දිය කළ විට ලැබෙන ද්‍රාවණයේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල භාගය. දැන් ජලයේ මවුල 10ක් තුළ මේවා දෙකවසර ගණන්නේ. ජලයේ මවුල 10යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 2යි කියන්නේ මුළු මවුල 12යිනේ. 10යි 2යි එකතු කරපුවාම 12යි. 12න් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කොච්චරක් තියෙනවද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 2ක් තියෙනවා. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල මවුල භාගය වෙන්නේ 12න් 2යි. 12න් 2යි කියන්නේ 6න් එකයි කියන එක. ඊළඟට 34. රූපයේ දී ඇති විද්‍යුත් රසායනික කෝෂය සම්බන්ධයෙන් පහත දී ඇති කුමන ප්‍රකාශය අසත්‍ය වේද කියලා අහනවා. බලන්න මේකේ අහන්නේ අසත්‍ය වෙන එක මොකක්ද කියලා තමයි අහන්නේ. හරි බලන්න. එතකොට මේක අපි දැන් හිමින් සීටුවේ මේකේ ඇනලයිස් එකක් කරමු. බලන්න ඕකේ මුලින්ම අපි බලන්න ඕනේ දිය වෙන්නේ ඔක්සිහරණය වෙලා ඔය දෙන්නගෙන් කවුද දිය වෙන තහඩුව කියලා බලන්න ඕනේ. එයා කොහොමද අපි බලන්නේ?
සක්‍රියතා ශ්‍රේණිය වඩාත් උඩින් ඉන්න එක්කෙනා තමයි දියවීමට ලක් වෙන්නේ. ඒතර සක්‍රියතා ශ්‍රේණිය බලන්න කොපද උඩින් ඉන්නේ යකඩද? ඒ කියන්නේ ෆෙරම්ද උඩින් ඉන්නේ කියලා ඔයගලන්ට හම්බෙයි යකඩ තමයි උඩින් ඉන්නේ කියලා. එහෙනම් යකඩ තහඩුව මොනවා වෙනවද? යකඩ තහඩුව දිය වෙනවා. එතකොට මේ වගේ විදුලි රසායනික කෝෂ සම්බන්ධ ප්‍රතික්‍රියා ලියන විදිහ සහ ෂෝට් නෝට් එකක් අපි කතා කරා. මේ වෙද්දී ඔයගලන්ගේ ෂෝට් නෝට් එක ළඟට ගන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒතර ෂෝට් නෝට් එක ළඟට අරන් ඒක තියෙන කෙනෙක්ට විතරයි මේ කියන දේ තේරෙන්නේ. බලන්න ප්‍රතික්‍රියා ටික එහෙනම් අනිවාර්යෙන් එක තහඩුවක් දිය වෙනවා. දිය වෙන තහඩුව අපි මේ යකඩ තහඩුව කියලා හොයාගත්තා. ඒතර යකඩ තහඩුවට අදාළව ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. ඕකේ. යකඩ තහඩුවට අදාළව ඔක්සිකරණ ප්‍රතික්‍රියාව අපිට ලියා ගන්න පුළුවන්. කොහොමද? ඒව කටපාඩම් කෙරුවා. වෙනම ප්‍රතික්‍රියා ලිස්ට් ලියලා කටපාඩම් කෙරුවා. මොකද්ද? මෙන්න මේක තමයි මම ලියලා පෙන්නන්න. ඔයගොල්ලෝ බලන්න මේ ඒ නෝට් එක බලන්න තුනන් තේරෙන්නේ නැහැ. යකඩ තහඩුව ඊළඟට තව එකක්. දැන් මේක අපි අග්‍ර ටික මාක් කරගන්නත් එපානේ. තව පොඩ්ඩෙන් ඒක අමතක වෙනවා. හරි. මං කියවනේ දැන් ඔක්සිකරණය වෙන්නේ යකඩ තහඩුව කියලා. මතකද අපේ කීවර්ඩ් එක? විද්‍යුත් විච්ඡේදනයේදී කැතරිනා. හරි. එහෙනම් විද්‍යුත් රසායනික කෝෂවලදී කැත ධන. කියන්නේ කැතෝඩය තමයි ධනාග්‍රය වෙන්නේ. එහෙනම් ඇනෝඩය තමයි ඍණාග්‍රය වෙන්නේ. ඇනෝඩය කියන්නේ එහෙනම් මෙන්න මෙයාට. ඔක්සිකරණය වෙන එකට ඇනෝඩය කියලා කියන්නේ. හරි. එතකොට ඔක්සිකරණය වෙන එක තමයි ඇනෝඩය කියලා කියන්නේ. හරි. එතකොට මේක තමයි එහෙනම් ධනාග්‍රය. එතකොට ඍණාග්‍රය එහෙම නැත්නම් මේක මේ අපිට ලියු හැකි යකඩ තහඩුව තහඩුව අතර වෙන ප්‍රතික්‍රියාව මොකද්ද? Fe පත් වෙනවා Fe ධන 2 ඉලෙක්ට්‍රෝන බවට. ෂෝට් නෝට් එකේ බලන්න එහෙම ප්‍රතික්‍රියාවක් අපි ලියලා තියෙන්නේ. එතකොට දැන් ඔතන ධාරාව යන්නේ කොයි පැත්තටද කියලා කවුරු හරි එක්කෙනෙක් ඇහුවොත් එහෙම කොහොමද කියන්නේ? හරි ලේසි. ධාරාව යන්නේ හැම වෙලාවෙම ධනාග්‍රේ ඉඳන් ඍණාග්‍රේට. ඒ කියන්නේ කොපර් තහඩුවේ ඉඳන් යකඩ තහඩුවට තමයි ධාරාව යන්නේ. හැබැයි මතක තියාගන්න ධාරාව යන පැත්තට විරුද්ධ පැත්තට තමයි මොනව යන්නේද? ඉලෙක්ට්‍රෝන යන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන යන්නේ යකඩ තහඩුවේ ඉඳලා කොපර් තහඩුවට තමයි. හරි. ඒක ඔළුවේ තියාගන්න. දැන් බලමු අපි ඔය දන්න කාරණාවලින් අපිට වැඩේ බේරුම් කරගන්න පුළුවන්. අංක 1 යකඩ තහඩුව ඇනෝඩය ලෙස ක්‍රියා කරයි. අපි කතා කරගත්ත විද්‍යුත් කෝෂවලදී මොකද වෙන්නේ? කැත ධනානේ. ඒතර කැතෝඩේ තමයි ධන වෙන්නේ. මේක ධන, මේක ඍණ. ඒ කියන්නේ මේක ධන වෙන එක, මේක ඍණ වෙන එක. ඔව් ඒක හරිනේ. යකඩ තහඩුව තමයි ඇනෝඩේ. යකඩ තහඩුවේ ඔක්සිකරණය වෙන්නේ. කොපර් තහඩුව අසල ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙයි. හරි පැහැදිලි. ඔය යකඩ තහඩුව අසල ඔක්සිකරණ නම් කොපර් තහඩුව අසල ඔක්සිහරණ ප්‍රතික්‍රියාවක්නේ. යකඩ තහඩුව අසලින් සීග්‍රේන් වායු බුබුලු පිටවේ යන්න පුතේ වැරදි. හරි. ඕගොල්ලෝ ලියලා තියෙන ප්‍රතික්‍රියා ටික බලන්න. නෑ ඒක චුට්ටක් තියන්නකො අපි ඊගාව එක බලලා මේක බලමු. බාහිර කම්බිය ඔස්සේ කොපර් තහඩුවේ සිට බාහිර කම්බිය ඔස්සේ කොපර් තහඩුව වෙත ඉලෙක්ට්‍රෝන ගමන් කරයි. ඒක හරිනේ. ධාරාව යන්නේ කොපර් ඉඳන් යකඩ වලට නම් ඉලෙක්ට්‍රෝන යන්නේ යකඩ ඉඳන් කොපර් වලටනේ. ඒක හරිනේ. ඒ අනුව අර ඒ තුන දන්නවනම් තුන්වෙනි එක කොහොමද ගන්න පුළුවන්? ඒකේ ප්‍රශ්නයක් වෙන්නෙම නැහැ. හරි. එතකොට මේ අසත් එක නෑහන්නේ. හරි anyway. එතකොට මේ යකඩ තහඩුව අසලින් සීග්‍රේන් වායු බුබුලු පිට වේ කියන්නේ ඕගොල්ලෝ බලන්න මේ යකඩ සහ කොපර් වගේ කෙනෙක් මේ වගේ විද්‍යුත් රසායනික කෝෂයක් තියෙද්දි මොකද වෙන්නේ? ඕන තනුක සල්ෆියුරික් වල තියෙන H+ ගිහිල්ලා කාගාවටද? කොපර් තහඩුව ගාවට H+ ගේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාවයි වෙන්නේ. හරි. H+ ගේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව වුණාට පස්සේ මොකද වෙන්නේ? 2H+ H2 ධන 2 ඉලෙක්ට්‍රෝන බවට පත්. මේවා ලියලා පාඩම් කරවලා වෙනම දවසක් දාලා උගන්වලා එහෙම සෙමිනාර් එකක් කරා විද්‍යුත් රසායනයේට. ඒතර සෙමිනාර් එකට ආවේ නැති වුණාම මට කරන්න දෙයක් නැහැ. මම දැන් ෂෝට් නෝට් කලින් නම් මේක කරන්නේ නැහැ. නමුත් අර ඔයගොල්ලෝ මේකත් එක්කලා මම දානවා ෂෝට් නෝට් එක. මට පුළුවන් වුණොත් ඒ කියන්නේ මට නිකන් ඔක්කොම වැඩ ටික කරලා වෙන වෙලාවක ඉතුරුනොත් විතරක් මම වීඩියෝ එකක් කරනවා. ඒ කියන්නේ හිතලාමයි ඒක කරන්නේ. මොකද මේ ඔයගලන්ට ඕන නැත්තම් මට ඕනෙත් නැහැ. එච්චරයි. ඒකින්ද මේ කිහිප දෙනෙක් ආවේ නැහනේ ක්ලාස් එකට. එහෙම කියන්නේ ඉස්කෝලේ හරි මොකක් හරි හේතුවකින්ද. එහෙම නිදාසර ගන්න වැඩක් නැහැ. හරිද? මම ඔයගලන්ට කියලා තින්නේ ඒකට දැන් මං ක්ලාස් එකක් දැම්මොත් එහෙම එන්න ඕනේ. ඒකට විභාගයේද එහෙම ඊගාඩ ඉස්කෝලේද වෙන පන්තියක්ද ඒක මට අදාළ නැහැ.
ඕල ක්ලාස් එකට එන්න ඕනේ නැත්නම් මම පන්තියෙන් අයින් කරනවා සහ මේ මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒතර ඒක එහෙමයි. ඒතර ආපු නැති කීප දෙනාට මට වෙලාවක් තිබ්බොත් නිකන් අනිත් වැඩ මුකුත් නැහැ සහ මට හිතුනොත් ඕගොල්ලෝ පව් කියලා ඔන්න මම වීඩියෝ එකක් දානවා නැත්නම් ඒකට නම් වීඩියෝ එකක් දාන්න නැහැ. අනිත් දේවල් වලට වීඩියෝ දාලා එක හදලා දෙන්නම්. ඒක එහෙම තමයි ඉතින්. හරි ඒක අපි අවුරුදු 5ක් පන්ති කරලා තිනවා අවුරුදු 5ේම මම ඔහොම තමයි. ඒක ටිකක් නරකයි තමයි ඉතින්. අර මිනිස්සෙක් වුණාම ටිකක් නරක මොනවා හරි තියෙන්න එපානේ. කියන්නේ සාමාන්‍යයෙන් අනිත් ඔය දේවල් සම්බන්ධයෙන් මගේ ප්‍රශ්න නැහැ. ඔය වැඩකදී මගේ වචනේ නම් වචනේ ඒක වෙනස් කරන්නේ නැහැ මම සාමාන්‍ය එක මගේ හැටි. හරි anyway එතකොට ඔගේ උත්තරේ වෙන්න ඕන මොකද්ද? යකඩ තාඩුව අසලින් සීග්‍රෙන් වායු වූල පිට වේ කියන එක තමයි උත්තරේ වෙන්න ඕනේ. එච්චරයි. 36 ඊටු ටික නම් නෑ. ඊටු ඔක්කොම තියෙන්නේ කෙමිස්ට්‍රි බයෝයි. ඔතනින් වැඩේ ඉවරයි.